අපි ශ්‍රවණය කරමු. උප්පිය හරිනං දාගෙන හිමිහිට රස විඳින්න තිත්ත ඇත්ත තමයි මේක බොරුද කියලා බලන්න. ජීවත් වෙන කාලෙ තුරා රඟ මඩලක නටනවා මරුණම මලකුණගෙන තුරු බලාන ඉන්නවා දොස් නගන්නේ නෑතරම් උණ ඇහෙනවා හතර වටේ ඇස්වල පුරවා කඳුළුත් වට වෙනවා මිනිය වටේ කෑවත් බිව්වත් ඇන්දත් ඉරිසියාව හැමතැන ජීවත් වෙනකං විතරක් අගුණ කියයි පැන පැන උසස් හිතක් හින්දාමයි නිසා කියලා කියන්නේ රසස්වාද ඕන තරම් මැරුණට පසුවයි ඇසින්නේ. වට්ටි මුට්ටි පොට්ටනියක් බැඳගත්තත් තණ්හාවෙන් පෙට්ටිය මත කට්ටියෙන් අපි සැතපෙන්නේ උඩුගුරුවෙන් කොහොම කවුරු ලොබ බැන්දත් කුණු කය කාටත් ඇත්තේ ධම අපේ තේරුම්ගෙන ඉදිරියටයි යා යුත්තේ. සඳුන් සුවඳ ගැල්ලුවත් දුගඳ හමයි රජ්ජුරුවොත් බුදුන් වහන්සේත් එහෙමයි මේ මුළු ලෝකෙට කීවෙත් පුතා මල්ලි අයියා මාමා කිවට මේ ලෝකයක් කතා දෙකක් නැහැ මැරුණම අමතක වෙයි නෑ සකක්. මල්ලගම දාරස් නුන අය සොන කරා පැමිණේවි පළදා අවසන් වූ පසු කනත්තේ අපි තනි වේවි ගස්ගල් වගේ හිටපු අයත් මැරෙන්නේ අනේ නොකියම පසු වෙනවා මේ කුණු කය ජීවිතෙලට හැමදම එකට කෑවේ වාඩි වෙලා එකට බිව්වේ රොක් වෙලා මොකට ඉතින් එයිද ගන්නේ තනි රකින්න වට වෙලා ගේ දොරන් ඉඩමද ආදිය දවසක ගන් සතු වේවි ආදරේ කළ පවුලේ අයත් කලකින් අමතක වේවි. දවසද තුම්මාසෙද අවුරුද්දත් පැමිණේවි තත්වය කොහොමද බලන්න අපි ගැන නම් නොකියාවි ආවේ ලෝකෙට තනියම යන්නෙත් තනියම නොවේද ඉවේ අපේ කිටි කාලය මැරෙන දවස දන්නේ කවුද තනකට පිනකට කාලය හොඳින්ම අපි ගෙවිය යුතුයි මරණයට දවසක් ඒවි මතක තබා ගතම 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 යුතුයි.